අල්ලපු ගෙවල් දෙකක මිනිස්සු දෙන්නෙක් ජීවත් වුණා. දෙන්නටම එක වගේ සරුසාර ගෙවතු දෙකක් තිබුණා. පළවෙනි මනුස්සයා එයාගේ ගෙවත්ත ගැන කිසිම තැකීමක් කළේ නැහැ. ටික කාලයක් යද්දී එයාගේ ගෙවත්ත කටුපඳුරු, වල් පැලෑටි, විෂ ගස් වලින් පිරීලා ගියා. ඒක අවලස්සන භයානක තැනක් වුණා. ඒ දෙවනි මනුස්සයා හැමදාම එයාගේ ගෙවත්තේ වැඩ කළා. එයා වල් පැල ගලවලා ලස්සන මල් පැල, රසවත් පළතුරු ගස් හිටෙව්වා. ටික කාලයකින් දෙවනි ගෙවත්ත ලස්සන මල් වලින්, සුවඳින්, රසවත් පළතුරු වලින් පිරුණු හැමෝටම එන්න ආස කරන පාරදීසයක් වුණා. පළවෙනි මනුස්සයා ඊර්ෂ්‍යාවෙන් ඇහුවා, "කොහොමද ඔයාගේ ගෙවත්ත විතරක් මෙච්චර ලස්සන උනේ? මගේ එක විනාශ වෙලා." දෙවනි මනුස්සයා උත්තර දුන්නා, "මම හොඳ දේවල් වගා කළා. ඔයා නරක දේවල් වලට වර්ධනය වෙන්න ඉඩ දුන්නා. ගෙවත්තක් වුණත් හිතක් වුණත් ඔයා ඒක බලාගත්තේ නැත්තම් ඒකේ ඉබේම හැදෙන්නේ වල් පැල විතරයි. ඔයාගේ හිත ඒ ගෙවත්ත වගේ. ඔයා ඒකේ හොඳ සිතුවිලි, කරුණාව, ආදරය වගා කළේ නැත්තම් ඒකේ ඉබේම හැදෙන්නේ කේන්තිය, ඊර්ෂ්‍යාව, බය කියන වල් පැලෑට විතරයි. ඔබේ මනස නැමැති ගෙවත්තේ ඔබ වගා කරන්නේ මොනවද?"